හායි මම මේ වීඩියෝ එක කරන්නේ ලංකාවේ කට්ටියට කොල්ලන්ටයි කෙල්ලන්ටයි ගොඩක් කාලයක් තිස්සේ මේ වීඩියෝ එක කරන්න හිටියේ මට කරන්න බැරි වුණා and දැන් තමයි හරිම වෙලාව මේක කරන්න today is 7th ඒ කියන්නේ ජනවාරි 7 2025 මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ 12:00 රෑ so මම හිතුවා ලංකාවේ තියෙන ප්‍රශ්නයක් expose කරන්න ඒක ලොකු ප්‍රශ්නයක් like an epidemic ඒ කියන්නේ ව්‍යසනයක් ඒක impact කරන ගොඩාක් කට්ටිය ළමයි ඉඳන් කොල්ලෝ ඉඳන් කෙල්ලෝ ඉඳන් වයසක අය ඉඳන් ඔක්කොම impact කරනවා හැබැයි මම මේක ගැන කතා කරන කට්ටිය ලංකාවේ කොහෙවත් දැක්කේ නැහැ කොහෙවත් so මේක ලොකු අවුලක් and මම step by step මේක කියන්නම් මම කියන්නේ මේක නරකයි හොඳයි මේක මෙයාලා කරන්න ඕනේ කරන්න හොඳ නැහැ ඒවා වෙන වීඩියෝ එකකින් මේ කොහොමද නවත්තන්නේ but මේ වීඩියෝ එකේ I'm just exposing මොකද්ද වෙන්නේ කියලා full එක දෙනවා මේ වීඩියෝ එකෙන් so this is my first video ගොඩක් ප්‍රශ්න තියෙයි ගොඩක් mistakes තියෙයි හැබැයි I'll try to do my best okay so ලංකාවේ මේ ඔයාලා දන්නවා ඇති කලින් මම කලින්ම දැක්කේ මුලින්ම දැක්කේ ඉරාජ්ගේ වීඩියෝ එක එයා කියනවා ලංකාව තමා මේ sex කියන word එක search කරලා ලෝකෙම පළවෙනියට වුණේ ඒක වුණේ අවුරුදු 4-5ට වගේ කලින් හරිද ඒ කියන්නේ ලංකාව with a population of 22 million ලක්ෂ 220ක් okay 22ක් මිලියන 22කින් ලෝකම ඒ වර්ඩ් එක සර්ච් කරන්නේ ලංකාව just imagine ඒ කියන්නේ ඉන්දියාවේ ඉන්නවා චයිනාවේ ඉන්නවා billions of people on the planet මේ වගේ පොඩි රටක් පොඩි ජනගහනයක් තියෙන රටක් කොහොමද වන් වුනේ ඒක තමයි මේ වීඩියෝ එකේ ඉන්ට්‍රෝ එක so අපි history වලින් යමු so මම හිතන්නේ අපේ ජානවල genetically wise නැත්නම් අපේ culture සංස්කෘතිය කියලා කියන හැබැයි සීගිරියක් තියෙන්නේ ඩැම්බෙල්සේරියන්ගේ කාශ්‍යප රජු ඩැම්බෙල්සේරියන් වගේ තමයි ජීවත් වුනේ. එහෙම තමයි ඉඳලා තියෙන්නේ. මම නම් පේන්නේ. හැබැයි ඒක historically wise උත් එනවා ඇති. අපේ මේ හෝනි ගතිය ඒක එනවා ඇති. I don't know. but maybe අපි මේ post colonial countries වලට අර sex education වැඩි නැත්නම් ඒකත් ඇති sex education ගැන වැඩි importance එකක් දුන්නේ so and අනික කොහමද 22 million කොහමද පළවෙනියකට වුණේ ඒක තමයි I'm still amazed okay like I can't believe it it's crazy you guys are crazy okay ඊට පස්සේ මම දැන් ළඟදී ඒක check කරා Google එකේ website එකක් තියෙනවා එයාලගේ මේ some name Google Trends or something ඒ කියන්නේ ඔයාලා මේ word එකක් type කරොත් ඒකේ කොහොමද මේ මොන රටද ඒක වැඩියෙන්ම search කරන්නේ ඒ රටේ මොන පළාතද වැඩියෙන්ම search කරන්න කියලා බලන්න පුළුවන් so මම ළඟදී ඒක බැලුවා ඒකේ in 2025 ඒ කියන්නේ දැන් ජනවාරි 7නේ මේක මම බැලුවේ සතියකට කලිනුත් ලංකාව තමයි පළවෙනිය still okay for 5 years අපි තමයි අල්ලගෙන ඉන්නේ so ඒක වැල් බලනනේ porn sites okay වැල් බලලා ඒක බලන කට්ටිය it's normal
සමහර රටවල් වල ඒක බෑන් කරලා තියෙනවා illegal to watch porn. but ලංකාවේ ඒක කොහමද මම හිතන්නේ law constitution එකේ ඒක possessing consuming ඒක illegal මම හිතන්නේ illegal වලත් it's loose restrictions කොහමත් ඒක වෙනවා so ඒක it's normal okay like කලින් අවුරුදු 100කට 200කට කලින් නම් this is extreme even porn watching porn වල බලන එක ඒක තියෙන categories ඒක තියෙන ඒකේ කරන දේවල් දැන් මාර එක්ස්ට්‍රීම් එකට ගිහලා තියෙනවා. දැන් ඔයාලට 4K VR උනත් බලන්න පුළුවන්. ඔයාලට ඕනම දෙයක්. ඔයාලට ඕන විදිහේ කෙල්ලෙක් ඔයා හරියට key terms එක type කරලා search කරොත් ඔයාලට ඕන දේ එයා කරනවා. එහෙම වීඩියෝ එකක් ඔයාලට ලේසියෙන් හොයාගන්න පුළුවන්. ඒක දැන් අපේ අවුරුදු 200-300ට වගේ කලින් අපේ රජුරවන්ටත් එහෙම පහසුකමක් තිබ්බේ නැහැ. එයාලත් මේ පාරේ ලස්සන කෙල්ලෙක් දැක්කොත් තමයි add to cart කියලා දාගෙන යන්නේ. but we can watch අපිට නිර්වත් කෙල්ලෝ අම්මානට බලන්න පුළුවන්. okay ඒක it's normal even though it's illegal it's morally wrong. ඒක අපේ mentality එකට අපේ mental health එකට life එකට ඒක කොච්චර නරක වුණත් අපි බලනවානේ ඒක shape. so මම දැන් මේ වීඩියෝ එක කතා කරන්න යන්නේ මීට වඩා එහා ගිය සත්ව කොට්ටාශයක් තියෙනවා ලංකාවේ. okay so බලනවානේ ඕන කෙනෙක් බලනවා. කෙල්ලොත් බලනවා. කෙල්ලෝ මේ erotica books read කරනවා. so it's normal. I feel like in this generation it has become normalized even though it's wrong and everything. even though it's wrong and illegal and everything. but මේ සත්ව කොට්ටාශය ගැන තමයි අද මම කතා කරන්න යන්නේ. okay so මම දැන් කාශ්‍යප එතනින් පටන් ගත්තනේ. හරි. අපි එමු. ඊට පස්සේ ලංකාවට කොහමද මීඩියාව මාස් මීඩියා කියන්නේ TV films music ඔය වගේ දේවලින් අපි පොඩි ආතල එකක් ගත්තා. ඒකේ මොනවා හරි sex scene එකක් තිබ්බොත් අපි ඒක බලනවා. බලතේ ගන්නවා. ඒක නිකන් ලොකු දෙයක් වගේ. ඊට පස්සේ ටෙලිසීන් ඇඩ්ස් ගියාම අපි බලනවා. ඒක මාර ලොකු සීන් එකක් වගේ. ටෙලිසීන් ඇඩ්ස් නැත්නම් අර පේපර් සඳල්ල පේපර් ඔය වගේ මටත් මතකයි. ඔය සීන් එකක් තිබ්බා. okay ඊට පස්සේ ආවේ social media ආවට පස්සේ so අපි social media වලින් අපි දැනගත්තා we can access to porn. ඒක තමයි අපි දැනගත්තේ. okay so අපි ගිහිල්ලා දැන් ලංකාවේ මේ ranking අරගෙන තියෙන්නේ. එතනින් මේ knowledge එක අරගෙන තමයි we watch porn. බලන්නේ අපි. sex කියලා ගහලා පළවෙනි උනේ එහෙම තමයි. so social media වලින් porn නෑ. even though Instagram එක open කරත් මොන හැම වෙලේම මොන හරි ජරා reels නේ එන්නේ. දැන් ඒකත් sexualize වෙලා ඉන්නේ. so ඊට පස්සේ ඒක වෙනම දෙයක්. ඒක වෙන වීඩියෝ එකක් කරනවා ඒව ගැන. okay so ලංකාවේ කොහොමද මේ prostitution ඒ කියන්නේ ගණිකා සේවය even though it's illegal ඒක වෙනවනේ. ඒක වෙනවා. and මොනවද ලංකාවේ websites තියෙනවා. ලංකාවේ කට්ටියත් දැන් porn industry එකේ ඉන්නවා. ඒ කියන්නේ යාළගේ studios තියෙනවා verified යාළගේ logos එක්ක යාලා porn videos කරනවා. ඒක websites වලට upload කරනවා. ඒකේ porn stars ට ගෙවනවා ඇති. it's there are like so much ආශාවෙරි මතකයි ගොඩක් කාලයකට ගන්නේ ආශාවෙරි ඔයගේ ගොඩක් දේවල් තිබ්බා. ඊට පස්සේ මොනවද webcam girls ලා ඉන්නවා. ඒ කියන්නේ strip chat නැත්නම් chatterbait or something. yeah
ඔය වගේ වෙබ්සයිට්ස් වල කෙල්ලෝ ඇගම විකුණනවා. කොල්ලෝ මේ ටෝකන්ස් අරගෙන සල්ලි ගෙවලා බලනවා. and ඒක online prostitution එකක්. like only fans වගේ. ලංකාවේ girls only fans වල ඉන්නවා කියලා මට යාළුවෙක් කිව්වා. අවුරුදු කීපකට කලින්. so I didn't check on it but ඉන්නවා යන විදියට. ඊට පස්සේ මේ webcam එකේ කලින් නම් කෙල්ලෝ ගොඩක් හිටියේ නෑ. දැන් ගොඩක් ඉන්නවා. so school girls ලා ඉන්නවා. මං බලන්නේ නවත්තලා ඉන්නේ. so මේක ගැන රිසර්ච් කරනකොට පොඩ්ඩක් ආතලකට බැලුවා මොනවද වෙන්නේ කියලා. so ඒකේ school girls ලා ඉන්නවා. so school girls ලා strip chat එකේ එයාලා age verification කොහොම කරගත්තද දන්නේ නැහැ. කොහොම කරගත්තද කියලා දන්නේ නැහැ. හැබැයි මේ එයාලා school girl කොහොම කියන්න පුළුවන්. බාන ගැනට කියන්න පුළුවන්. so අවුරුදු 17ක් විතර ඇති. එයාලා මේ ලංකාව යන විදියටද දන්නේ. එයාලා මේ මට පාඩම් කරන සල්ලි නැහැ කියලා තමයි මේ අර ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන්නේ. ඒකට මේ මට ටෝකන් අරගෙන මට පේ කරන්න කියලා තමයි එයාලා මේ ඇකවුන්ට් එක උනන්නේ. so මේ girls crazy ශ්‍රී ලංකා දැන් only fans මේ වගේ webcam එකටත් ඇවිල්ලා ඉන්නේ. unreal you know like මාර growth එකක් තියෙන්නේ ශ්‍රී ලංකාවේ. ඊට පස්සේ මොනවද තියෙන්නේ? ඊට පස්සේ වෙබ්සයිට්ස් තියෙනවා pimps. ඒ කියන්නේ ඔයාලට ගිහලා බඩු පොට් එකට යන්න ඕන නම් ඔයාලට ඒ වෙබ්සයිට් එකෙන් බුක් කරන්න පුළුවන්. නැත්තම් ඔයාලට ගර්ල්ස්ලා චූස් කරන්න පුළුවන්. ඒකේ මොඩල්ස්ලා ඉන්නවා, වෙබ්කැම් මොඩල්ස්ලා ඉන්නවා. එයාලගේ ඔෆිෂියල් WhatsApp accounts තියෙනවා, Telegram accounts තියෙනවා. මාර ප්‍රොෆෙෂනලි කරන්නේ එයාලා. එයාලට escorts තියෙනවා. superb. okay මාර සිස්ටම් එකක් තියෙන. I don't know how it's not cracked yet. තාම කොහොමද මේක අල්ලලා නැත්තේ කියලා මන් දන්නේ නැහැ. so websites fully operational websites තියෙනවා ලංකාවේ. so ඒ වලින් කට්ටිය යනවා. ඒක වෙනම දෙයක්. ඊට පස්සේ දැන් තමයි අපි එන්නේ අර මං කලින් කියපු සත්ව කොට්ටාශයට. so දැන් මං කියපු ඔක්කොම ලිස්ට් එක normal. ඒක සාමාන්‍ය මිනිස්සෙක් මොන රටේක වුණත් ඒව කරනවා. okay ඒව කරනවා හොඳ නෑ. for in every way එක හොඳ නෑ but කරනවා. it's ඒක psychological mental disorder කියලා ඒකට කියන්න බෑ. it's like stress වෙලා reasons තියෙනවා. ඒක ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන් මට. දැන් යන්නේ අවුල් ඒක මං ලංකාවේ දැකපු දෙයක්. පිට රටත් ඒව තියෙනවා. හැබැයි ලංකාවේ වගේ පොඩි රටක මේ වගේ ඉන්ඩස්ට්‍රි එකක් තියෙනවා කියන්නේ මාර අවුල්. ඒ කියන්නේ එක ලංකාවේ අර මං කියන අර ජරා සත්ව කොට්ටාශයේ මිනිසුන් කරන දේවල් වලට මාර සබ්ස්ක්‍රයිබර්ස් ඉන්නවා ලංකාවේ. ඒ කියන්නේ ලංකාවේ කට්ටිය සල්ලි ගෙවලා ඒව බලනවා. සල්ලි ගෙවලා අර ගෲප්ස් වල ඉන්නවා. සල්ලි ගෙවලා මීට් වෙනවා. සල්ලි ගෙවලා ඕව කරනවා. නැත්නම් නිකන් දෙනවා. මාර okay පළවෙනිට ඉන්නේ girlfriend wife expose කියලා දෙයක් තියෙනවා. ඒ කියන්නේ ඔයාලගේ girlfriend කෙනෙක් ඉන්නවා නම් නැත්නම් wife කෙනෙක් ඉන්නවා නම් ලංකාවේ කොල්ලෝ අංකල්ලා අයියලා එයාලා කරන්නේ එයාලට ඒක public වලට share කරනවා. public groups තියෙනවා. private groups but ඕන කෙනෙකුට join වෙන්න පුළුවන්. ඒකේ එයාලගේ wife හෝ නැත්නම් girlfriend photos දානවා. ඒකෙන් එයාලා ආතල් එකක් ගන්නවා. ඒ කියන්නේ ඒක නවල් දෙයක් කියන්නේ ඔයා මං කියපු අර පළවෙනි කැටගරිස් අර නිකන් වැල් බලන එක, වැල් කතා කියන එක ඕවා ඔයා මාස්ටර්බේට් කරා අතේ ගහලා ඉවර වුණාට පස්සේ අර ඩොපමීන් මෙච්චරට තමයි එන්නේ. ඊට පස්සේ යනවා.
okay ආතල් එක මෙච්චරට වෙලා යනවා සාමාන්‍ය මිනිස්සු එකට එතනින් ඇති ඒක කරන කට්ටියට කරලා ඉන්න කට්ටියට withdrawal symptoms එනවා ඒ කියන්නේ sorry tolerance okay tolerance එනවා ඒ කියන්නේ අපි joint එකක් ගහනකොට මුලින් කාලේ නම් එක joint එකක් ගැහුවොත් වදිනවා ඒක ඇඩික්ට් වෙනකොට හුරු වෙනකොට joint දෙකක් තුනක්වත් ගහන්න ඕනේ so ඒ වගේ ලංකාවේ කට්ටිය එයාලට වැල් මදි බස් වල ගිහිල්ලා ජැක් ගහන එක මදි so එයාලා මේ වගේ දේවල් කරනවා එතකොට තමයි එයාලගේ අර ආතල් එක ලැබෙන්නේ so සාමාන්‍ය දෙයක් කරලා එයාලට ආතල් එක එන්නේ නැහැ so they do stuffs like this so girlfriend wife expose කරනවා ඒ කියන්නේ එයාලගේ personal girlfriend wife real I checked it මම ඒ group වල හිටියා මේ බලන්න සතියක් විතර හිටියද කොහෙද මොනවද වෙන්නේ මේ මාර I did a full research it was fun it was crazy it was traumatizing මට අවුල් ගියා බය හිතුණා ඔක්කොම දේවල් වුණා ආතල් හැබැයි දුකත් එක්ක ඒකයි මම මේක එක්ස්පෝස් කරන්නේ මොකද මේක වෙන්න හොඳ නැහැ මේකෙන් ගොඩාක් නෙගටිව්ස් තමයි තියෙන්නේ ඒක අන්තිමට so එයාලා මේ ෂෙයා කරනවා groups වල so groups වල ෂෙයා කරාට පස්සේ එයාලා අහනවා කොහොමද මගේ wife එක කොහොමද මගේ girlfriend එක ලස්සනයිද so එයාලා ඔක්කොම මේ groups වල ඉන්න කට්ටිය ඒකට like කරනවා අම්බෝ වාසි මරු කඳ ඔය වගේ දෙනවා ඊට පස්සේ ඒ groups වලම තව ඉන්නවා කට්ටියක් එයාලා කියනවා ඔයාලගේ wife නැත්නම් නංගි නැත්නම් අක්කා නැත්නම් අම්මා ඔයාලගේ මේ photos මට එවන්න මං ඒ වලට අතේ ගහන videos නැත්නම් photos මං ඔයාට යවනවා එහෙම එයා සල්ලි ගන්නවා you get what I mean so එයා business එකක් කරනවා එයා මිනිස්සුන්ගෙන් අහනවා මේ ඔයාගේ ex වෙන mostly මේක වෙන්නේ ex ලට sorry I forget that point okay එක්ස් ලාගේ නැත්තම් මේ සමහර මේ ලංකාවේ කොල්ලෝ මේ බූට් එකක් කාලා දාර බූට් එකක් කාලා අවුල් වෙලා මේ වගේ දේවල් කරනවා එක්ස්පෝස් කරනවා ලීක් කරනවා මාරාතලගේ ඒ වලට එන්න ලීක්ස් වලට එන්න ඊට පස්සේ මේ එක්ස් වලට එයාලා සල්ලි ගන්නවා so ලංකාවේ කොල්ලෝ අංකල්ලා දෙනවා මේක කීප දෙනෙක් නෙමෙයි ගොඩක් කට්ටියක් ඉන්නවා ලංකාවේ okay ඊට පස්සේ තව සෙට් එකක් ඉන්නවා මේ එයාලට ආතල් එකක් තියෙනවා එයාලගේ wife නැත්නම් ex girlfriend එයාලා ගැන dirty talk කරන එක වෙන කෙනෙක් එක්ක ඒ කියන්නේ ඔයාලගේ wife ගේ girlfriend ගැන නරක දෙයක් යාළුවෙකුටවත් කියන්නේ නැහැ මෙයාලා sexually wise strangers වලට එයාලා ගැන fantasize කරනවා මේක මාරයි එයා ලස්සනයි එහෙම කතා කරන එකේ එයාලට ආතල් එකක් ලැබෙනවා okay පට්ට ආධ්‍යාත්මික සුවයක් ලැබෙනවා ඇති මට ඒක මීනින් එක මතක නැහැ anyways okay එහෙම කරනවා ඊට පස්සේ තව සෙට් එකක් crazy buggers ලා ඉන්නවා swingers කියන්නේ couples ලා ඉන්නවා ලංකාවේ girlfriend boyfriend couples උන් යන්නේ මේ groups වලට ගිහලා උන්ගේ මේ address එක දානවා මේ ගමේ ඉන්නේ අපේ වයස මේකයි girlfriend exchange කරන්න පුළුවන්ද කියලා so ඒ වගේ ඒකට exchange කරන්න පිස්සොත් ඉන්නවා girlfriend exchange කරලා they have sex simple as that swingers okay so එමත් ඉන්නවා ඒක නම් it's their personal choice I don't know it's wrong but crazy okay ඊට පස්සේ ඉන්නවා මේ ඒ වලට හෙන groups ඉන්නවා මාර swingers කියලා groups ටිකක්ම ඉන්නවා ලංකාවේ මේක Reddit Telegram WhatsApp Instagram උත් තියෙනවා ඇති Instagram නම් මම දැක්කේ නෑ Instagram තියෙනවද කොහෙද yeah තියෙනවා and ඊට පස්සේ අපි යමු කකෝල්ඩ් කියලා එකක් තියෙනවා කකෝල්ඩ් කියන්නේ
ලංකාවේ මේ කට්ටිය කපල්ස්ලා ගෲප්ස් වල හොයනවා කට්ටියව එයාලා මේ වෙන කෙනෙක් ඒ කියන්නේ කොල්ලෙක්ව හොයනවා එයාලගේ වයිෆ් එක්ක සෙක්ස් කරන්න. ඕකේ so ඒක මෙයා බලනවා. ඒ කියන්නේ බොයිෆ්‍රෙන්ඩ් නැත්නම් හස්බන්ඩ් බලන එක එයාට ආතල්. වෙන කෙනෙක් එක්ක ඒක කරන එක he gets the novel dopamine. He gets the biggest hit from that. ඒක එයාට පට්ට ආතල්. so cuckold කියලා වෙනම community එකක් තියෙනවා. okay ඊට පස්සේ තියෙනවා hidden cams කියලා. ඒකත් ලොකු community එකක්. hidden cams කියන්නේ අර ළඟදී ලංකාවේ අර මොනවද ලින්ගරි ෂොප් එකක අර කැමරාස් හයි කරලා මාට්ටු වුණානේ. යා. ඉතින් ඔයාලා හිතන්නේ අර එතන ගෑනු මේ ඇඳුම් මාරන වීඩියෝස් ඇඳුම් මාරු කරන වීඩියෝස් ඔක්කොම කොහෙද යන්නේ කියලා. ඒ කියන්නේ මේ වගේ groups වලට. මේ වගේ groups වල කට්ටිය ඉන්නවා. එයාලා සල්ලි ගෙවලා මේක ගන්නවා. ඒක සෙල් කරන sellers-ලත් ඉන්නවා. okay and ඊට පස්සේ yeah okay and මේකේ අර hidden cams නැත්නම් අර ගෑනු නානේවා අනික school girls school ඉවර වෙලා යනකොට නැත්නම් ඒවා වීඩියෝ කරලා මේ group එකේ තියෙනවා. නැත්නම් තව අර බස් වල කෙල්ලන්ගේ මේ හිටගෙන යනකොට යටින් පොඩි කැමරාස් කොහෙන් ගන්නවද කියලා මම දන්නේ. චූටි මිනියේචර් කැමරාස් ස්ටික් එකක දාලා එයාලා යටින් දාලා බලනවා. they can see their women's panties and everything they can see. so ඒවා රෙකෝඩ් කරලා මේ group එකටත් දානවා. okay and ඔයගේ සීන් තියෙනවා hidden cams and upskirt upskirt කියලා තමයි ඒකට කියන්නේ. හුළඟට මොනාරි පාවෙලා ගෑනුන්ගේ මේ wardrobe malfunction ඒ කියන්නේ තියෙන අදුම private parts කවුරු හරි මේ බලන්න පුළුවන් නම් මට නිදිත් මතත් එක්ක කවුරු හරි බලන්න පුළුවන් නම් ඒක wardrobe malfunction ඒ වගේ අර ඒවට ආස කට්ටියට groups තියෙනවා. so thousands of people are there. මේකේ ලක්ෂ ගණන් ලංකාවේ communities තියෙනවා. මේවා හොයන, මේවා බලන, මේවා buy කරන, මේවා sell කරන, මේවා exchange කරන. එතකොට ඒ කියන්නේ මේ වගේ අර පිස්සෝ ඉන්නවනේ මේ අර යටිපතුල් පිස්සෝ ඒවා වෙන පිස්සෝ ඒවා මම මෙන්ෂන් කරන්නේ නැහැ because I see it's normal BDSM යටිපතුල් ඕවා kinky fetishes නේ. ඒක නිකන් අර මනියත් කිව්වා එතන මම ඒවා ටච් කරන්නේ නැහැ. මනියාගේ වීඩියෝස් තියෙනවා යටිපතුල් පිස්සෝගේ හැනාත ගොඩක් කාලයක බස් මම බැලුවේ ගොඩක් කාලයකට කලින් and so ඒවා දෙනවා. ඊට පස්සේ වැල් කතා ඔයාලා දන්නවා. ඒක just AI use කරලා නැත්නම් YouTube එකේ tutorial වශයෙන් මේ කටියට පේන්නේ නැතුව websites වල groups වල වැල් කතා කියලා තියෙනවා. ඕවා ඉතින් ඔයාලා දන්නවා. ඕවා කියන්න ඕනේ. ඊට පස්සේ leaks. then now it gets interesting. okay leaks කියන්නේ මේ මොනවද? එළවලු නෙමෙයි. leaks කියන්නේ කෙල්ලෙක් නැත්නම් husband and wife couples publicly or privately කොහේ හරි sex කරලා මොනාරි foreplay මොනාරි අසභ්‍ය දෙයක් dirty දෙයක් කරලා ඒක කොල්ලා හෝ හස්බන්ඩ් හෝ වීඩියෝ කරනවා නැත්නම් එතන තියෙන එක්කෙනෙක් වීඩියෝ කරලා ලීක් කරනවා. okay මේකේ සාමාන්‍යයෙන් කොල්ලෝ ලීක් කරන්නේ බූට් එකක් ආවට පස්සේ
නැත්තම් ආතල් එකට අර ලීක් කරලා තාත්තල් එකක් වදින කට්ටිය විදින කට්ටියක් ඉන්නවා mental disorders but ඉන්නවා. ඊට පස්සේ නැත්තම් අර ඒක රෙකෝඩ් කරලා ලීක් කරන කට්ටියත් ඉන්නවා. හරිද? හරි. දැන් ලීක් මේ ගර්ල්ස්ලා නූඩ් වීඩියෝස් යවනවනේ කොල්ලන්ට. මට ෆෝන් බලන්න බෑ ඔයාව තමයි බලන්න ඕනේ කියලා එයාලා යවනවා. so යවුවට පස්සේ ඒක සාමාන්‍යයෙන් කොහමද ලීක් වෙන්නේ? ෆෝන් කඩේට මේ ෆෝන් එක රිපෙයාර් කරන්න දීලා ඒක එතනින් ෆෝන් රිපෙයාර් කරන අයියා ලීක් කරා කියලානේ ඒක එන්නේ. එහෙම වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඒක නිකන් ප්‍රතිශතය ඉතා අඩුයි. කොල්ල තමයි ඒක කරන්නේ. බූට් එකක් ගාවට පස්සේ ලීක් කරලා දානවා. ඒකෙන් ආතල එකක් තියෙනවා නේ. ඔයාට හිටපන් ඔයාට දෙන්නම් කියලා. ඔයාගේ මේ ඔක්කොම ෂේම් ඔක්කොම ගිහිල්ලා කියලා දැන් හරිනේ කියලා දෙනවා. ඊට පස්සේ ලීක්. ඒක තමයි ලීක් කියන්නේ. so ඒක නවල් කියනවා. ඒක නවල් එක්ස්පීරියන්ස්. නවල්ටි එකක්. ඒ කියන්නේ ඒකත් ෆෝන් වගේ නෙමෙයි. ඒ කියන්නේ සාමාන්‍ය ඔයාට නෝමල් ගර්ල්ස්ව නිර්වතින් බලන්න බෑ. ඔයාට ෆෝන් එකේ බලන්න බලන්න. මෙතන වෙන්නේ නෝමල් ඔයාලා දන්න ඔයාගේ ස්කූල් එකේ නැත්නම් ඔයාගේ ගමේ කෙල්ලෙක්ගේ නිර්වත් වීඩියෝස් ෆෝන් වීඩියෝස් එළියට ආවොත් ලීක් බලන එක ඔයාට ආතල් එකක්. ඒක වෙනම ආතල් එකක්. කුඹියෝගේ ජාන් කියන වගේ ඒක වෙනම ආතල් එකක්. හරිද? so මේකට මාර community එකක් තියෙනවා. ලක්ෂ ගණන් members. videos sell වෙන්නේ 1000කට 500කට 5000කට crazy. okay so ලීක් වුණාට පස්සේ කෙල්ලා හිතන ආරි දැන් මේක ෂෙයා වුණා මේකේ නෑ කියලා. මේකේ කවුරු හරි මේ කාගේ ෆෝන් එකවත් මේව නෑ කියලා. හැබැයි whatever goes in online it doesn't go, it stays. It's like a rule or something, you know. Bad news porn spread like fire and ඒක take down කරන්න අමාරුයි. take down කරන්නෙත් නෑ. මොකද leaks host කරන websites තියෙනවා ලංකාවේ. එයාලා ලක්ෂ ගණන් views තියෙනවා ඒවට එයාලා ලක්ෂ ගණන් හොයනවත් එක්ක ads දාලා පට්ට ads තියෙන ඔය වගේ websites වල. okay so අනික leaks ලක්ෂ ගණන් තියෙනවා අවුරුදු 20ක් 25ට වගේ කලින් 3GP අර Nokia ෆෝන් වල boyfriend යවපු වීඩියෝස් ඉඳන් වීඩියෝ කෝල්ස් ඉඳන් හැම මගුලම අවුරුදු 20ක් ලක්ෂ ගණන් වීඩියෝස් groups වල තියෙනවා ලංකාවේ. I'm telling this for girls. ඔයාලා leak කරොත් ඔයාලා nude send කරොත් not all boyfriends share this or expose this after breakup. හැම කොල්ලම මේක share කරන්නේ නැහැ, expose කරන්නේ නැහැ, but there are some අර නෑ සමහර කොල්ලෝ ඉන්නවා ඒ share කරනවා. okay පොන්නේ වගේ share කරනවා. එච්චරයි. අමෝෙම කිව්වා. okay ඊට පස්සේ කෙල්ලෝ මේ ගැන පොඩ්ඩක් හිතන්න. ටයිටැනික් මූවී එක බලන්න දෙනවා. ඒකේ මේ රෝස්ගේ ඩ්‍රෝයින් එක එයාලගේ මේ නූඩ් ඩ්‍රෝයින් එක ජැක් ඩ්‍රෝ කරන ඩ්‍රෝයින් එක අවුරුදු 60ක් 70කට පස්සේ මුහුදෙන් හම්බ වෙනවා. ඔයා හිතනවාද HD quality වීඩියෝ එකක් මෙච්චර මේ අසහන රටකට ඒක ෂෙයා කරොත් ඒක නැති වෙයි කියලා? මම හිතන්නේ ඒක තියෙනවා. අවුරුදු 25ක් කලෙක්ෂන් එකක් ඒක තියෙනවා. okay the other thing හරි මම මේක ඔක්කොම this is funny to me. okay මම මගේ first video එක මම මේක ආතලයකට කරන්නේ but this is serious. මම මේක hina වෙලා ආතලයකට කරන්නේ මම මේක unfiltered. මේක කෙලින්ම මගේ first video එක මම ගොඩාක් mistakes තියෙනවා. මම කැමරාවත් හරියට බලන්නේ නැහැ.
මගේ සිංහල මදි ගොඩක් තියෙනවා. හැබැයි it's okay. First time I am talking to public like this, so it's acceptable I guess. And මම මේක hina වෙලා ආතලයකට කතා කරාට මේක ගොඩක් ලොකු ප්‍රශ්නයක්. It's crazy, but මේක serious ඔයාලා ගන්න. මම මේක බය කරලා මේව කියලා වැඩක් නැහැ නේ. ඒකයි මම ආතල් tone එකේ sarcastic විදියට මේ කියන්නේ. Hope you guys understand that. හැබැයි අමුයෙන්ම තිත්ත ඇත්ත මං කියනවා. ඒක හරි විදියට ගන්න. This is not a joke for me. This will never be a joke for me. This is serious. This is a serious matter, but I try to communicate it this way. This is my personality, so bear with me. Okay? මේක මගේ විදිය කියන එක, so please bear with me. හරිද? ඒක leaks market එක. ඊට පස්සේ වෙන මාකට් එකක් තියෙනවා ස්ක්‍රීන්ෂොට්ස්. ස්ක්‍රීන්ෂොට්ස් කියන්නේ ඔයාලා මේ ගර්ල්ස් ස්ටේටස් දානවනේ. Instagram stories, WhatsApp stories, Snapchat, Instagram post, Facebook post ඔය වගේ දානවනේ. ෆිල්ටර්ස් දාලා අසනට දානවා. ඔයාලගේ හොඳම යාළුවෝ වෙන්න පුළුවන්. නැත්තම් යාළුවෝ followers ඔක්කොම ඒක ස්ක්‍රීන්ෂොට් කරනවා. මාත් කොල්ලෙක් මන් දන්නවා. ඔයාගේ හොඳම පිරිමි යාළුවා ඔයා ගැන හිතලා අතේ ගහනවා ඇති. That's the fact. Okay? I have been මාත් මේ ලංකාව තමයි ඉන්නේ. ආසෙන් වැටුන්නේ ඒක වෙනවා. Okay? හැම කොල්ලම ජරාව මේ වගේ sex පිස්සෝ all men are the same. ඒක නෙමෙයි මගේ මොටිව් එක මේ වීඩියෝ එකේ. එහෙම නෑ. මේකේ සෙට් එකක් ඉන්නවා. ඒ සෙට් එක තමයි මම එක්ස්පෝස් කරන්නේ. පට්ට හොඳ පට්ට එලගිරි කොල්ලෝ ඉන්නවා ඕන තරම්. Okay? Anyways, I know මේක ලංකාව කට්ටිය දන්නවද දන්නේ නැහැ. මම දැන් එක්ස්පෝස් කරගෙන යනවා. Anyways, ඊට පස්සේ තියෙනවා so go කියලා. not GORE gore කියන්නේ ලේ නැත්නම් අර ඔයාට බලන්න බැරි දෙයක්. ඒ කියන්නේ බලන්න අර ලේ තියෙන බලන්න බැරි දෙයක් කොහොමද කියන්නේ? අර ඇක්සිඩන්ට් එකක් වෙලා නැත්නම් මිනිමරුමක් වුණොත් normally news outlets වල media එකෙන් ඒක ස්මච් කරනවා, සෙන්සර් කරනවා. හැබැයි මේ go videos කියලා තියෙනවා. ඒවා websites වලත් තිබ්බා. ඒක shock sites කියලාත් කියනවා ඒකට. ඒක මේ කොහොමද? ඒව වල මිනිස්සුන්ව inhumanly ඒ කියන්නේ මනුස්සකමක් නැති විදියට අර ගහන BDSM නෙමෙයි ගහනවා කොටලා සෙක්ස් කරන ඒවා තියෙනවා. ඒ කියන්නේ disturbing. ඒ කියන්නේ අර necrophilia. ඒ කියන්නේ මිනිස්සුන්ව කනවා, මිනිස්සුන්ව hurt කරලා මේ සෙක්ස් කරන දේවල්. ඒ කියන්නේ rape ඔය වගේ serious බලන්න බැරි දේවල්. බලන්න බෑ. අප්පෙරියයි වමනේ දාන්න යනවා නැත්තම් it's hard. අර psychopaths serial killers තමයි ඕව බලන්නේ. ඕකටත් ලංකාවේ community එකක් තියෙනවා. ඕව සෙල් කරන කට්ටිය ඉන්නවා ලංකාවේ. ඒවා බයි කරන කට්ටියක් ඉන්නවා ලංකාවේ. බලන කට්ටියක් ඉන්නවා. ඔය වගේ බලන කට්ටිය දැන් ඔයාගේ අනිත් ගෙදර ඉන්න පුළුවන්. ඔයාගේ දැන් බස් එකේ ඉන්න පුළුවන්. ඔයාගේ ස්කූල් එකේ ඉන්න පුළුවන්. ඔයාගේ කැම්පස් එකේ ඉන්න පුළුවන්. ඔයාගේ වැඩ කරන තැන උනත් ඉන්න පුළුවන්. ඔයාගේ මිනිස්සු. හැබැයි ඔයාලා දන්නේ නැහැ. ඔයාලා මේ ෆෝන් එකේ හොඳ ළමයි වගේ ෆෝන් එකේ බරඩේ කරලා ඉවර ගන්න. හැබැයි ඒක they are psychopaths. I think they are crazy. Okay, they have some serious mental problems, mental illness. Okay, ඊට පස්සේ අපි යනවා CSAM
okay, check it out. සමහර වචන මම මේ වීඩියෝ එකේ කියන්නේ කොහොමද මට මේ බෑන් වයලේෂන් මොනාරි වදී කියලා. so first video මම දන්නේ දැනටමත් ගොඩක් කියලා ඉවරයි මගේ කටින්. anyways මේ CSM කියලා තියෙනවා. ඒ කියන්නේ CP කියලා ලංකාවේ community එකක් තියෙනවා. ඒකේ එයාලා පොඩි ළමයින්ට කැමති sexually. okay, ඒ කියන්නේ අවුරුදු 13න් පහළ. so ඒගොල්ලන්ට කැටගරිස් තියෙනවා. මේක පිස්සු හැදේ වලට මම කියනකොට සමහර නට් කේසස් තියෙනවා ලංකාවේ කට්ටිය අවුරුදු එකට කලින්, ඒ කියන්නේ මාස කිහිපයක අතදරුවට sexually attract වෙන කට්ටිය ඉන්නවා. මම S2 දැකලා තියෙනවා. මොකද මම මේ groups වල හිටියා. මම බැලුවේ නෑ. okay, මම එක්ස්පෝස් කරනවා කොහොමද මම මෙච්චර ගොඩක් දේවල් මම දන්නේ කියලා. මම group එක chat group එකක් join වුණා. ඒ කියන්නේ සාමාන්‍ය friends chat කරන group එකක්. එතනින් තමයි මම මෙච්චර deep ගියේ. ඒක තමයි ඔයාලට මේ share කරන්නේ. so මේ group එකේ දැක්කා ඒකේ කට්ටිය ඉන්නවා අතදරුවන්ට කැමැති කට්ටිය. එයාලා ඒ groups වල ඉන්න ගැහණු අයගෙන් ඔයාලගේ අතදරුවගේ pics මට යවන්න කියලා message කරනවා. මේක ඇත්ත. සිංහලෙන් message කරලා තිබ්බේ. මං screenshot තිබ්බා. ඒක delete වුණාද කොහෙද? කාලයකට කලින් මං screenshot ගාලා තිබ්බේ ඒක. මේ වීඩියෝ එකේ editing වලට මම දාන්න තිබ්බේ. so I don't know. It's lost. okay, sorry. and ඊට පස්සේ කට්ටිය ඉන්නවා අවුරුදු 2ක් 3ක් 5ක් 6ක් 13 වෙනකම් ළමයින්ට කැමැති කට්ටිය ඉන්නවා. එයාලා sellers ගෙන් videos ගන්නවා මේ පොඩි ළමයිව abuse කරපු පිට රට ඒවා ලංකාවේ ඒවා ඔක්කොම videos තියෙනවා. ස්කූල් ළමයින්ගේ පොඩි ළමයින්ගේ videos මාර විදියට sell වෙනවා ගොඩක් ලොකු ගානකට. ඒක තමයි ලංකාවේ ඕල්ම දේ. එතකොට ඒකේ නොමිලේ මේ sellers-ලා නොමිලේ දෙනවා ඔයාලගේ නංගි කෙනෙක්ගේ ෆොටෝ එකක් නැත්නම් වීඩියෝ එකක් එයාලට යවුවොත් මේ වගේ වීඩියෝස් එයාලා ඔයාලට නොමිලේ දෙනවා. okay, so එහෙමත් ඉන්නවා. ෆ්‍රී දෙන කට්ටියක් ඉන්නවා. and මේවා වල HD quality short videos බලහත්කාරයෙන් කරන ඒවා. ඊට පස්සේ තව තියෙනවා ළමයි ගොඩක් තිබ්බා. I can't remember. ගොඩක් තිබ්බා. okay, ඊට පස්සේ අනිත් කැටගරිය තමයි කක්කි පිස්සෝ ඉන්නවා. ඒ කියන්නේ මුන් ලැට් වලවල් වගේ උන් Facebook groups හදාගෙන ඉන්නවා උන්ට කක්කි කන්න ඕනේ කියලා. they like shit. okay, they like shit. so උන්ට කක්කි ආත්තල එකක් තියෙනවා. ඒකෙන් මේක මාර් ෆෙටිෂ් එකක්. kinko fetish, I don't know what's the right word. එයාලා groups වල දානවා මට කෙල්ලෙක් ඇවිල්ලා මගේ ඇඟේ කටේ කක්කි කරන්න කියලා. ඒකට inbox එකේ කෙල්ලෝ message දානවා. කොල්ලෝ I have seen with my own eyes. මේවා කියන්නේ මම බොරු නෙමෙයි. මට මෙතනින් බොරු ආතල එකක් දීලා I don't get any මට මේ වීඩියෝ එකෙන් මොනවත් ලැබෙන්නේ නැහැ. මේක just awareness. මම දැකලා තියෙන දේවල් තමයි මම කියන්නේ. මේවා මම දන්නේ මට ගොඩක් යාළුවෝ ඉඳලා තියෙනවා. මම ගොඩක් introvert වුණත් I search a lot of things. I learn a lot of things. I am very curious. so ඒ හින්දා තමයි මම මේ වල groups වලට ඉබේම කොහොම හරි ගිහිල්ලා set වෙන්නේ. okay, it's crazy. ඊට පස්සේ මේ ඔහොම පිස්සෝ ඉන්නවා. මන් දැන් මේ එක්කෙනෙක් මන් දැක්කා මන් නිට්ටඹුවේ ඉන්නේ
අද එන්න පුළුවන්ද මගේ කටේ කක්කි කරන්න and he is serious මුන් serious වෙලාට කියන්නේ serious okay මේක community එකක් මේකට group logo එකක් තියෙනවා members ලා ඉන්නවා and සමහර girls සල්ලි දුන්නම යනවා මේ වගේ ආත්තල එකක් දෙන්න so මේක උනේ අර මේක පිටරට වලත් වුණා අර සමහර models ඩුබායි වල මේ prince අර ලොකු not prince අර ලොකු සල්ලි තියෙන කට්ටිය වලට මේ වගේ කරනවා so they will get an opportunity in the modeling industry money ඒ හින්දා මේ වගේ කරනවා and yeah that's pretty much it මේක තමයි ලංකාවේ තියෙන මාකට් එක so මේකෙන් මම එක්ස්පෝස් කරා මං කිව්වා so සමහර කට්ටිය මේව ගැන දන්නත් ඇති නොදන්නවත් ඇති මම මේ වීඩියෝ එකේ ගොඩක් අවුල් තිබලා ඇති but මම හිතනවා මට කියන්න ඕන දේ මං කෙලින් අමුවෙන් කිව්වා කියලා මේ වීඩියෝ එකේ and that's pretty much it so මේකට විසඳුමක් නැත්තම් end එකක් නැද්ද කියලා මගෙන් ඔයාලා අහන්න පුළුවන් මෙච්චර මං කිව්වට පස්සේ it's simple ඔයාලගේ ඇඟ විකුණනට ඔයාලගේ ඇඟ ඔන්ලයින් වල විකුණන්න කලින් විකුණන්න නැතුව at least කෙල්ලෝ කොළගඳ හරි විකුණන්න okay කොළගඳ විකුණන කෙල්ලොත් ඉන්නවා සල්ලි නැතුව ඔයාලා මේ මාකට් එක grow කරන එක විතරයි ඔයාලා කරන්නේ. ඔයාලගේ මේ nudes boyfriends වලට share කරලා නැත්තම් ඔය වගේ webcams කරලා ලංකාවේ තියෙන අසහනය තව වැඩි වෙනවා. so girls වශයෙන් ඔයාලට ඒක කරන්න පුළුවන්. අනික be careful මේ nudes send කරන්න එපා. it's down. nudes send කරාම ඒක තියෙනවා කොල්ලගේ ෆෝන් එකේ ඒක තියෙනවා සාමාන්‍ය ඒක delete කරන්න බලලා හොඳ කොල්ලෙක් නම් එලකිරි කොල්ලෙක් නම් ඌ delete කරනවා ඒකේ ප්‍රයෝජනය අරන් ඌට ඕන දේ ඒකෙන් කරලා ඌ delete කරනවා but normally most delete කරන්නේ it's special ඒක යාලා තියාගෙන ඉන්නවා so ඒක කවදා හරි ඒක leak කරනවා නැත්නම් leak වෙනවා so notes send කරන්න එපා ඉතින් කොල්ලෝ ඔයාලට නම් I don't know මාර අසහනයක් තියන්නේ මාර පිස්සුවක් තියන්නේ අපේ අම්මා කියනවා වගේ ඔයාලට මානසික ප්‍රතිකාර අවශ්‍යයි ඒ ප්‍රතිකාර ගන්න මේ sex කියන දේ කාමය sexual desires and everything ඒක පොඩි ළමයෙකුට තේරෙනවා ඒක ඔයාගේ වයසේ හෝ ඔයාට පොඩ්ඩක් බාල කෙනෙක් එක්ක තමයි especially wife එක්ක කරන එක තමයි sex foreplay bond love pleasure ඔක්කොම මේවා ඔයා පොඩි දෙයින් මේ මෙතන වෙලා තියෙන්නේ ඔයාලගේ මේ ආතල එක කුඩු ගහනවා වගේ ඒක টොප් එකටම ගිහිල්ලා ඒක අඩු කරගන්න බෑ දැන් ඒක කුඩෙක් වගේ තමයි ඔයාලා දැන් ළමයිටත් කැමති මේ මෙතන තියෙන ඔක්කොම කට්ටිය සෙල් කරන කට්ටිය බයි කරන කට්ටිය හැමෝම පොඩි කාලේ ටෙලිසින් ඇඩ් එකට අතේ ගහලා ඇති එතනින් තමයි මේක පටන් ගත්තේ එතනින් එයාලා ඉවර කරේ නැහැ එතනින් එයාලා ස්ටොප් කරේ නැහැ එතනින් පස්සේ එයාලගේ හිත කිව්වා මට මීට වඩා ඕනේ එතකොට තමයි මට ප්ලෙෂර් එක ලැබෙන්නේ ඒක it's neuroscience okay ඒක එහෙම තමයි මයින්ඩ් එක වර්ක් කරන්නේ බ්‍රේන් එක so tolerance ඔහොම තමයි so ඒක තමයි that's the only sex with your wife and අනිත් girls පොඩි කෙල්ලෝ ඒ ඔක්කොම යාලට පොන්නේක් වගේ ෆෝන් එකේ තමයි බලන්න පුළුවන්
රියල් ඔයාලට මොනවත් කරන්න බෑ. she is not yours. ඔයාලට බලන්න විතරයි පුළුවන්. අතවත් තියන්න බෑ. ඒක ඔයාලා ෆෝන් එකේ බලන්නේ. ඔයාලා එක්ක ලෝන්ලි තනියෙන් ඉන්නේ. හොඳ ජොබ් එකක් නැහැ, සල්ලි නැහැ. ડિප්‍රෙස්ඩ් වෙලා ඉන්නේ. ඒ හින්දා ඔයාලා මේ වගේ අවුට්ලට්ස් වලට යනවා. මේ වගේ දේවල් කරලා ඒකෙන් ඔයාලගේ ස්ට්‍රෙස් එක නැති කර ගන්නවා. හැබැයි ඔයාලා හිතන්න එපා ඔයාලගේ ස්ට්‍රෙස් එක විතරක් නෙමෙයි මේකෙන් නැති වෙන්නේ. මේ වගේ ඉන්ඩස්ට්‍රි එකක් ග්‍රෝ වෙනවා. සෙලර්ස්ලා බිහි වෙනවා. එයාලගේ ඩිමාන්ඩ් එක වැඩි වෙනවා. පොඩි අයත් මේ වලට ගන්නවා, පළඹවනවා. so එයාලට කියන්නේ කොල්ලන්ට කියන්නේ ඒක පොඩි හැඟීමක් තමයි. මේ කරන ඔක්කොම පොඩි thought feelings emotions එකක් තමයි එන්නේ. ඊට පස්සේ මම හිතන්නේ එක කොල්ලෙක්වත් අතේ ගහුවට පස්සේ ඒක ගැන සතුටු වෙනවා කියලා. apart from girls කෙල්ල හැර ජීවිතේම එපා වෙන ලයින් එකක් තමයි එන්නේ. thoughts තමයි එන්නේ. මේ එයි කරන්න නැතුව ඉන්න තිබ්බා. so ඒක නවත්තන්න ඕන නම් මේ වගේ දේවල් වලින් මිදෙන්න ඕන නම් අර ඒ feelings emotions ඕවා එනකොටම ඒකට වෙන outlet එකක් දෙන්න. ඒ කියන්නේ exercise කරන්න, දුවන්න, game එකක් ගහන්න, වෙන මොන හරි හිත focus එක දෙන්න. අනික ඒ තමයි it's easy to say for me but අමාරුයි. හැබැයි අර මම මේක අඩු කරනවා නැත්තම් මම බලන්නේ සතියකට එකපාරක් බලනවා. මම බයි කරන්නේ මම සෙල් කරන්නේ ඔය වගේ ඕවා බොරු වැඩ. කට් කරනවා නම් නවත්තනවා නම් කෝල්ඩ් එකේ නවත්තන්න. එකපාරට නවත්තන්න පිස්සු හැදෙයි ඔළුව. හැබැයි පුරු වෙනවා. ඒක තමයි එහෙම තමයි දෙවියන් වහන්සේ අපිව හදලා තියෙන්නේ. අපි ඒකට කියන්නේ නියුරෝප්ලාස්ටිසිටි කියලා. ඒ කියන්නේ අපේ ඕන දෙයකට අපේ බ්‍රේන් එක ඇඩ්ජස්ට් වෙලා ග්‍රෝ වෙනවා. so ඒකෙන් මිදෙන්න පුළුවන්. it's easy. පුළුවන්. මං කරලා දෙනවා. okay so yeah that's pretty much it. That's right. And it's scary. sorry මගේ මේ narrative style එකට නැත්නම් මගේ mistakes ඔක්කොටම I'm sorry. have a good day. sorry මම නිදිමතයි. sorry මගේ mistakes වලට වෙන topics තියනවා නම් මම අරන් එන්න. මම අමුයෙන් කිව්වා. මේක තමයි ඇත්ත. and hope you guys learned something and aware of something in Sri Lanka. ඔයාලා මේකෙන් දෙයක් ඉගෙනගෙන ඇති කියලා මම හිතනවා. මේ ගැන මේ මොනවද awareness එකට වචනත් එන්නේ නැහැ මට සිංහල වචන. and මම මේක සිංග්ලිෂ් කරේ and මට සිංහල බෑ. පොඩ්ඩයි පුළුවන් and ඉංග්‍රීසි සාමාන්‍යයෙන් පුළුවන්. so සාමාන්‍ය කියන්නේ talking skills are so bad. so yeah, thanks for watching. Peace.